ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාට කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වන විට අපරාධ පරිසම් දෙපාර්තමේන්තුව භාරය රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කේල් බද්දර පත්නේ නැමැත් අය මෙම දෙපාර්තමේන්තුවෙන් පිටත රැගෙන නොවන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් මාස 2 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට උසාවිය අද නියෝග කර තිබෙනවා. තම පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වන විට රැඳවුම් භාරයේ පසු වන කේල් බද්දර පත්නේ නැමැත්තාගේ මව විසින් ඉදිරිපත් කර තිබෙන රිටි පෙත්සම අද උසාවිය හමුවේ ගැද වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන් වේ. වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් එකගතාවය මත මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වේ.